තරංගාවලියෙන් ඉවතට විසවී ගියේ එතෙක් මෙතෙක් ලෝබිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකින් දෙදෙනෙකුගේ එක්දින තරඟ දිවියේ අවසානයේද සයින්ටුවන් කරමින් අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලැන්දුමින් පිටිදිවි විසි මහල ජයවර්ධන සිය සමුගැනීම සයින්ටුවන් කරන විට එක්දින තරඟ 448කදී ලකුණු 12650ක් රැස් කරගෙන සිටියා. ඊට ශතක 19ක් සහ අර්ධ ශතක 77ක් ඇතුළත් වුණා. සමුගන්නා විට ලොව වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර සචින් තෙන්ඩුල්කර්ට පමණක් දෙවෙනි වූ කුමාර් සංගක්කාර එක්දින තරඟ 404කදී ලකුණු 14234ක් ලබාගෙන සිටියේ 41.98ක ඉහළ ලකුණු සාමාන්‍යයක් රඳවා ගනිමින් ශතක 25කින් සහ අර්ධ ශතක 92කින් සංගක්කාරගේ එක්දින තරඟ දිවිය වර්ණවත් වුණා. කෙසේ වෙතත් සංගක්කාර තවදුරටත් ටෙස්ට් තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස් වී සිටි ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේද උණුසුම් සුපතුම් මැදේ සංගා සාමහෙල මෙලෙස පිටින් නික්ම ගියේ ජගත් එක්දින ක්‍රිකට් වංශ කතාවේ එක්